పూర్ව භාෂා කුසලතා ඉස්කෝලේ යන්නත් කලින් දරුවෙක් ප්‍රගුණ කරන්න ඕන මූලික කුසලතා මොනවද? අපි බලමු. ඉතින් අපි කතා කරන මේ අත්‍යවශ්‍ය పూర్ව භාෂා කුසලතා මොනවද? මේ මූලාශ්‍රයට අනුව දරුවෙකුට ඉගෙනුම් ගමනේ අඩිතාලම වෙන්නේ ප්‍රධාන කුසලතා 5ක්. අද අපි මේ කතා කරන්නේ මේ තීරණාත්මක කුසලතා ගැන පැහැදිලි කරන මූලාශ්‍රයක් පදනම් කරගෙන මේ ගමන පටන් ගන්නේ දරුවා තමන්ගේ වටපිටාව. ඒ කියන්නේ ලෝකය හඳුනා ගන්න තැනින්. පළවෙනි කුසලතාවය තමයි ග්‍රාහක විභේදන කුසලතා. සරලව කිව්වොත් ශබ්ද හඳුලා ගැනීම. ඒ කියන්නේ වටේ පිටිය ඇහෙන ශබ්ද, කටහඬවල් විතරක් නෙවෙයි හැඩතල අතර වෙනස අඳුන ගැනීම. ඊළඟට ඒ මතම ගොඩනගෙනවා දෘෂ්ටි විභේදන කුසලතාවය. මේ කුසලතාවෙන් පුළුවන් වෙනවා එක වගේ පේන දේවල් තියෙන පොඩි පොඩි වෙනස්කම් අඳුන ගන්න. දැන් බලමු දකින්න දෙයි කරන දෙයි අතර සම්බන්ධය ගොඩනගන්නේ කොහොමද කියලා. මෙන්න තුන්වෙනි කුසලතාව මනෝචාලක කුසලතා. මේකෙදි වැදගත්ම දේ ඇහැයි අතයි එකට වැඩ කරලා යම් කාර්යයක් සාර්ථකව කරන එක. ඇත්තටම අපි ඉගෙනීම කියලා කියන ගොඩක් දේවල් රඳා පවතින්නේ මේ මූලික කුසලතා මත. හතරවෙනි කුසලතාවය ඒ කියන්නේ පෙර කියවීමේ කුසලතා. කියවන්න ලියන්න පාර හදනවා. මේ කියන්නේ හරියටම කියවන්න කලින් අකුරු වචන පින්තූර වගේ දේවල් වල හැඩතල අඳුනගන්න එක. හොඳයි අවසාන වශයෙන් පස්වෙනි කුසලතාව තමයි පෙරලිවීමේ කුසලතාව. ඒ කියන්නේ පැන්සලක් හරියට අල්ලගෙන අකුරු ලියන්නත් කලින් ඉරි හැඩතල අඳින්න පුරුදු වෙන එක. ඉතින් මේ කුසලතා ඔක්කොම එකතු වුණාම ඉගෙනීමට ඕන කරන ශක්තිමත් අඩිතාලම හැදෙනවා. මේ සාරාංශයෙන් පැහැදිලි වෙනවා එක කුසලතාවයක් තව එකක් මත ගොඩනගන්නේ කොහොමද කියලා. මේ කුසලතාව පහම එකට බැඳුන පද්ධතියක්. ඒක අනාගත අධ්‍යාපනයට ගොඩක් වැදගත්. ඉතින් මේ හැමදේම එක්ක අපිට හිතන්න දෙයක් ඉතුරු වෙනවා. ඒ තමයි මේ කුසලතා දරුවන් තුල වර්ධනය කරන්නේ කොහොමද?